අයිබෝවන් මිරිකස් ඒන්ජල් මගේ YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමදේම හොඳින් නැති කියලා. ඔයාලා බලනවා ඇති නේද මොකක්ද මම අද අරගෙන ආපු වීඩියෝ එක කියලා. ඔන්න මම අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට අපිට මොනවාද විෂමාතාවකින් ලබා ගන්න පුළුවන් පිළිතුරු කියලා බලන්න. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ ඉන්නේ ආදර ප්‍රශ්නයක නම්, එහෙමත් නැත්නම් මොන හරි යොගදිවි ප්‍රශ්නයක නම්, එහෙමත් නැත්නම් ඔයා වැඩ කරන ස්ථානයේ ඔයා රැකියාව කරන ස්ථානයේ තියෙන ප්‍රශ්නයක්, වගේ රැකියාව ප්‍රශ්නයක්, ඒ වගේම ධනය ආර්ථිකය ගැන ප්‍රශ්නයක නම් ඔයා ඉන්නේ. අපි බලමු මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න මොනවද අපිට විෂමාතාව ලබා දෙන උත්තර කියලා. එහෙමත් නැත්නම් මේ ප්‍රශ්න වලින් මිදෙන්න මොනවද අපිට විෂමාතාව දෙන උපදෙස් කියලා. අපි මොනවද කරන්න ඕනේද? අපි මොනවද කරන්න ඕනේ කියලා විෂමාතාව අපිට කියන්නේ මොනවද කියලායි අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඉතින් තව දෙයක් මතක් කරන්න තියෙනවා. මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් රැඳී ඉන්න කියලා. මොකද මේ වීඩියෝ එක අවසානයේදී මම ඔන්න ඔයාලගේ කියපු ප්‍රශ්න වලින් ඔයාලට ගැලවෙන්න පුළුවන් පිළියමක් කියනවා. ඉතින් අන්න ඒක දැනගන්න මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරලා සිටිනවා. විශේෂ ශක්තියෙන් අපිට ප්‍රයෝජනයක් තියෙනවා. කවුරුහරි මෙහෙම ඇහුවොත් එහෙම ඇත්තෙන්ම ඔයා විශේෂ ශක්තියේ පැවැත්ම පිළිගන්නවා නම්, විශ්වාස කරනවා නම්, ඒ වගේම මේ විශේෂ ශක්තිය ඔයාට තියෙනවා කියලා හිතනවා නම්, පිළිගන්නවා නම්, ඒකෙන් ඔයාගේ ජීවිතයට බලපෑමක් ඇති කරනවා කියලා හිතනවා නම්, ඔයාට ඔයාගේ ජීවිතයේ හැම අවස්ථාවකටම මේ විශ්ව ශක්තිය භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ දියුණුවක වෙන්න පුළුවන්, ඔයාගේ ප්‍රශ්නයකදී වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම අපිට විශ්ව ශක්තිය භාවිතා කරන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩිපුර කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. වෙනද වගේම අදත් ඔයාලට ෆයිල් 3ක් මම ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ ෆයිල් 3න් ඔයාලගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගෙන රීඩින් එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරලා සිටිනවා. තව දෙයක් කියන්න ඕනි. මේක පොදු රීඩින් එකක් කියන එකත් අමතක කරන්න එපා. ඔන්න එහෙනම් දැන් ඔයාලට ඩිස්ප්ලේ වෙනවා ෆයිල් 3ක්. මේ අතරින් ඔයාලගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගෙන රීඩින් එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේමයි මේ ෆයිල් එක තෝරගනිද්දි කලබල වෙලා ෆයිල් එකක් තෝරගන්න යන්න එපා. මේ ෆයිල් 3 දිහා හොඳට බලන් ඉඳලා ටික වෙලාවක් හොඳට කල්පනා කරලා බලන් ඉන්නකොට අපිට දැනෙනවනේ එකපාරටම ෆයිල් එකකට අපේ හිත යනවා කියලා. අන්නේ ෆයිල් එක තෝරගන්න. ඒ අනුව රීඩින් එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මතක් කරනවා ඔයාලගේ ඕනම ප්‍රශ්නයකට පර්සනල් රීඩින් එකක් ලබා ගන්න ඕනි නම් 075යි 118යි 78යි 89 මගේ WhatsApp අංකයෙන් ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලගේ තියෙන ඕනම ප්‍රශ්නයක් සඳහා ඔයාලට හීලින් එකක් ලබා ගන්න ඕනි නම්, ඔයාලා ඉන්න මානසික ප්‍රශ්නයක නම්, මානසික ආතතියකින් නම්, ඒ වගේම මොනවා හරි රෝග වලට උනත් ඔයාලට හීලින් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් හීලින් එකක් මගෙන් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහාත් මම කලින් සඳහන් කරපු මගේ WhatsApp අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම හිතනවා දැන් ඔයාලට ෆයිල් එකක් තෝරගන්න වෙලාව ඇති කියලා. අපි එහෙනම් බලමු. දැන් වෙලාව ඇති. ඉතින් මම මුලින්ම ෆයිල් නම්බර් 1 කියන්නම්. මුලින්ම අපි බලමු ෆයිල් නම්බර් 1 තෝරගත්තු ඔයා වෙනුවෙන් මොනවද විශ්වය අපිට ලබා දෙන තොරතුරු කියලා. හදිස්සියෙන් ඔයාගේ හදවතට දැනෙන සුබ දෙයක් වෙනවා ඉදිරියේදී. ඔයා ආදරයක් බලාපොරොත්තු වෙන ආදර ප්‍රශ්නයක ඉන්න කෙනෙක් නම් ඉක්මනටම ඔයාට ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වුණ ගැහෙනවා. සමහරක් විට මෙයාව කලින් දන්න කෙනෙක් වෙන්න පුළුවන්. පරණ යාළුවෙක් වෙන්නත් පුළුවන්. ඇත්තටම එයා හරිම හොඳ කෙනෙක්. හරිම සාධාරණීය කෙනෙක්. එයා හොඳ නරක දෙපැත්තම බලනවා. ඉතින් ඔයා අසාධාරණ වැඩක් කරන්න හිතනවා නම්, අසාධාරණ වැඩ කරනවා නම් අන්න එයා එතකොට නම් බලන් ඉන්නේ නැහැ. එයාට ඔයා ගැන කලකිරෙනවා ඒ වගේ වෙලාවකදී. ඔව් ඉතින් ඔයා මේ වෙලාවේ ආදර ප්‍රශ්නයක නම් ඉන්නේ, ආදරයක් නැතුව බලන් ඉන්න කෙනෙක් නම් විශ්වය කියන ඔයාට මේ මුළු විශ්වයටම ආදරය දාන්න කියලා. සතුන්ට, මේ හැම මිනිසෙකුටම ගහකොළ මේ හැම දෙයකටම ආදරය දාන්නලු. එතකොට ආදරය ඔයා හොයාගෙන එනවා කියන එකයි විශ්වය ඔයාට කියන්නේ.
ඔයා මේ වෙලාවේ යුගදිය ප්‍රශ්නක නම් ඉන්නේ විශ්ව ඔයාට දෙන පණිවිඩය තමයි සම්බර වෙන්න කියන එක. සමබර වෙන්න හැම දෙයක් දිහාම දෙපැත්ත බලන්න මෙන්න මෙහෙම කියලායි විශ්ව අපිට කියන්නේ. ඔයා පොඩ්ඩක් එයාගේ පැත්තෙනුත් බලන්න. මොන හරි ප්‍රශ්නක නම් ඉන්නේ එයාගේ පැත්තෙනුත් බලන්න. එයාගේ පැත්තෙනුත් බලලා හිතන්න මොනවාද එයා කරන්න ඕනි මොනවාද මම කරන්න ඕනි මෙන්න මේ වගේ දෙපැත්තම බලන්න කියලායි විශ්ව ඔයාට කියන්නේ. එයාගේ පැත්තෙනුත් හිතන්න චුට්ටක් සාධාරණයි වෙන්න. ඉතින් තවක විශ්ව කියනවා එයාට තෑග්ගක් දෙන්න. එයාව සතුටු කරන්න. පරණ මිහිරි මතකයන් වලට යන්නලු. ඉතින් මෙන්න මෙහෙම දේවල් කරනකොට ඔයාලගේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා ඔයාලගේ යුගදී බන්ධනය තවත් ශක්තිමත් වෙනවා. තව දෙයක් විශ්ව කියනවා පුළුවන් නම් දෙන්න එක එකතු වෙලා මොන හරි හොඳ වැඩක් කරන්න කියලා. ඉතින් පොඩ්ඩක් ඒකට උත්සාහ වෙන්න. විශ්ව ඔයාට කියනවා ඔයාගේ යුගදී ප්‍රශ්නේ හොඳ හදට හැරෙනවා කියලා. එයා ඔයාව සර්ප්‍රයිස් කරන්නයි හදන්නේ. ඉතින් ඔයාත් ලෑස්ති වෙන්න එයාව සර්ප්‍රයිස් කරන්න. ඔන්නෝමයි යුගදී ප්‍රශ්නක ඉන්න ඔයා වෙනුවෙන් අවෙල්ලා තියෙන තොරතුරු. ඒ වගේමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයා මේ වෙලාවේ ආර්ථික ප්‍රශ්නයක නම් ඉන්නේ. එහෙමත් නැත්නම් රැකියාවේ මොනවා හරි ප්‍රශ්නයක නම් ඉන්නේ. රැකියාව ප්‍රශ්නයක ඉන්න කෙනෙකුට නම් කියන්න පුළුවන් ඔයාට අලුත් රැකියා අවස්ථා වෙනවා. ඒක එන්නේ ඔයා හිතපු නැති වෙලාවක හදිස්සියෙම රැකියා අවස්ථා තියෙනවා. ඉක්මනින්ම ඔයාට රැකියා අවස්ථා තියෙනවා. හැබැයි විශ්වය කියන ඔයාට සීමා දාගන්න එපා කියලා. ඔයාගේ සීමා තියෙනවා නම් ඒව අයින් කරන්න. ඒ කියන්නේ ඔයා හිතන් ඉන්න එපා මම මෙන්න මේ රැකියාවම කරනවා කියලා. මම මෙන්න මේ වැටුපටම රැකියාවක් හොයනවා. මේ වැටුපකට විතරමයි මම රැකියාවකට යන්නේ කියන සීමා දාගෙන ඉන්න එපා කියලායි විශ්ව ඔයාට කියන්නේ. ඔයාගේ නිර්මාණශීලී හැකියාව දාලා අලුත් වැඩක් පටන් ගන්න පුළුවන් ඔයාට. හැබැයි මිනිස්සු එක එක ඒවා කියයි. අර දේ කරන්න එපා. ඒක වැරදි. එහෙම කියන දේවල් ගණන් ගන්න යන්න එපා. එහෙම ගියොත් නම් අපිට අපේ ගමන යන්න බැරි වෙනවා. මොකද මිනිස්සු හැමදාමත් එහෙමනේ මොන හරි දෙයක් කරන්න කවුරු හරි පටන් ගත්තොත් මොන හරිම දෙයක් කියනවා. ඉතින් අපි අර අනිත් අය කියන දේවල් ගණන් ගන්න ගත්තොත් අපිට අපේ ගමන යන්න බැරි වෙනවා. ඔයාම වෙන්න. ඔයාට ආර්ථික ජයග්‍රහණ තියනවා කියන එක විශ්වය කියනවා. දැනට රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට රැකියාවේ උසස් වීම වැටුප් වැඩිවීම බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ඔයාගේ රැකියාව ස්ථානයේ යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉක්මනින්ම විසඳෙනවා කියලා විශ්වය අපිට කියනවා. වැඩ කරන තැන ඔයාට හරි ආදරණීය තැනක් වෙනවා. අනිත් අය ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමතියි. ඔයාට සපෝට් කරන්න කැමතියි. මේ අනිත් හැමෝගෙම සපෝට් එක ඔයාට හම්බ වෙනවා. සමහරක් විට ඔයාට කයෙන් හරි තෑග්ගක් ලැබෙන්නත් පුළුවන්. මූල්‍යමය තෑග්ගක් වෙන්නත් පුළුවන්. ඔයාගේ මුදල් ප්‍රශ්න විසඳෙනවා කියලායි විශ්වය කියන්නේ. හැබැයි හොඳට හොයලා බලලා කල්පනාවෙන් හැම දෙයක් ගැනම තීරණ ගන්න කියලායි විශ්වය කියන්නේ. පරිස්සමින්. තව දෙයක්. හැම දෙයක් දිහාම සම්මරව බලන්න. ප්‍රශ්නය දිහා හොඳට කල්පනා කරලා බලන්න. විශ්වය ඔයාට කියනවා ප්‍රශ්නය දිහා බලනකොට හැඟීම් වලට වහල් වෙලා නම් තීරණ ගන්න එපා කියලා. මොකද එතකොට අපිට ඒකේ තියෙන වැරද්ද පේන්නේ නැහැ. අපිට තව දෙයක් විශ්වය විසින් කියනවා. මොකද දන්නවද? අපේ ජීවිතයේ අතහැරන දේවල්, වෙනස් වෙන දේවල් අතාරින්න කියලා. ඒ දේවල් අතහැරලා ඉස්සරහට යන්න කියලායි කියන්නේ. ඒ අහිමිවීම දුකයි තමයි. හැබැයි අපි ඒ අහිමිවීමම වෙලිලා හිටියොත් අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. අපිට අනාගතය සාර්ථක කරගන්න බැරි වෙනවා. ඒ අහිමිවීමෙන් ඔයාට හොඳක් වෙන්නේ. අන්න ඒ දේ තේරුම් ගන්න. අලුත් ආරම්භයක් වෙනවා. ඔයා ඒ වෙනසට අහිමිවීමට මුහුණ දෙන්න. එහෙමත් නැත්නම් මේ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා. ශක්තිමත් වෙන්න. අලුත් අත්දැකීම් විඳින්න. ඔයාකින් මහන්න මම මොනවා නිසාද මගේ ජීවිතය අවහිර කරගෙන ඉන්නේ කියලා. මගේ ජීවිතයේ තියෙන වැටකට නැති පුරුදු දේවල් මොනවාද කියලා. මං ඉස්සරහට යන්න ඕන නම් මම මොනවාද අතහරින්න ඕන කියලා ඔයාගෙන් මහන්න. මෙන්න මේ විදිහට හිතන්න කියලා තමයි විශ්වය අපිට කියන්නේ. ඉතින් ෆයිල් නම්බර් 1 තෝරපු ඔයා වෙනුවෙන් විශ්වමාතාව ලබා දුන්නු වේදින එක තමයි ඒක. විශ්වය මොනවාද අපිට කිව්වේ? එයා කියන්නේ
පරණ දේවල් අතහැරුණු දේවල් අතහැරලා දාන්න. එතන ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්න කියන එකයි. අපි අර පරණ දේවල් මැත්තේම නැහි හිටියොත් ඒව ගැනම හිත හිටියොත් අපිට ඉදිරියක් නැහැ. අපිට අනාගතයක් නැහැ. අන්න ඒ හින්දා ඒ පරණ දේවල් ඔක්කොම එතනින් තියලා අපි එතන ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනේ. අපි අලුත් වෙන්න ඕනේ. නැවුම් වෙන්න ඕනේ. අන්න ඒ දෙයි විශ්වයට කියන්නේ. හරි. එහෙනම් අපි බලමු ෆයිල් නම්බර් 2 තෝරපු ඔයා වෙනුවෙන් මොනවාද විෂය අපිට ලබා දෙන තොරතුරු කියලා. ෆයිල් නම්බර් 2 තෝරපු ඔයා මේ වෙලාවේ ධානය රැකියාව වගේ ප්‍රශ්නක දෙන්නේ. සමහරක් වෙලාවට ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය නම් ටිකක් හොඳමදි වගේ. ඉතින් ඒ හින්දා පොඩක් ඒ ගැනත් කල්පනාකාරී වෙන්න. ඔය අතීතයේදී ලොකු මුදල් ප්‍රශ්නක හිටපු කෙනෙක්. දැනුත් එහෙමද? ඔයා මේ වෙලාවේ රැකියාව අහිමි වෙලා හරි. රැකියාවේ දුෂ්කරතා මැද නම් ඉන්නේ. ඔයා උදව් වෙන්න. කට්ටිය ඉන්න ඔයාට උදව් කරන්න. ඒ හින්දා උදව් වෙන්න. පැකිලෙන්න එපා. ඔයාට අලුත් රැකියාවක් ඉක්මනටම නම් ලැබෙන්නේ නැහැ. ඔයා හිතන ප්‍රමාණය වැටුපක්කුත් එකපාරටම ලබා ගන්න අමාරුයි. ඉතින් චුට්ටක් කාලය ගන්න වෙනවා. ඒ වගේමයි ඔයාට උදව් කරන්න ඔයාට සපෝට් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. අන්න ඒ හින්දා ඔයා අනිත් අයගෙන් උදව් වෙන්න. ඔයාගේ රැකියාව ප්‍රශ්න වලට. සමහරක් වෙලාවට ඔයාට විදේශ රැකියාව අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. ඔයා අතීතයේ අහිමි වෙච්ච ධනයක් ගැන තාම කල්පනා කර ඉන්නවා ඇති. ඉතින් විශ්වය කියන ඔයාට ඒ දේ අමතක කරලා දාලා ඉස්සරහට යන්න කියලා. ඔයා මේ වෙලාවේ ණය උගලක ඉර වෙලා නම් මුදල් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න කියලාත් විශ්වය මතක් කරලා සිටිනවා. ඔයාට මෙන්න මේ කියන ප්‍රශ්න වලින් නම් ඉන්නේ මේ වෙලාවේ ඔයාට තියෙන්නේ කරන්න ප්‍රාර්ථනාවකට try කරන්න ඕනේ. මොන හරි ඉලක්කයකට try කරන්න ඕනේ. ඒ ඉලක්කයට අපිට පැහැදිලි සැලැස්මක් තියෙන්නත් ඕනේ. ක්‍රියාකාරී පැහැදිලි සැලැස්මක් හදන්න කියලායි විශ්වය අපිට කියන්නේ ඔයාට ඔයාගේ ඉලක්කය කරා යන්න. වැඩේට බහින්න. ප්‍රශ්න කරදර අමතක කරලා දාලා Tamanට තියෙන දේ ගැන හිතන්න කියලා විශ්වය කියනවා. ඔයා මේ වෙලාවේදී ආදර ප්‍රශ්නයක නම් ඉන්නේ. අලුත් ආදරයක් බලාපොරොත්තු වෙන්නන් ඉන්නේ. තවම ඔයාට ආදරයක් ලැබෙන්නේ නැත්නම් ඔයා තවමත් අර පරණ දේවල් මතක් කර ඉන්න හින්දා. පරණ කෙනෙක් ඔයාගේ මතකයේ ඉන්නවා. එහෙමත් නැත්නම් ඔයා ඒ වගේ කෙනෙක්වම හොයනවා. අන්න ඒ හින්දායි ඔයාට තවම ආදරයක් ලැබිලා නැත්තේ. විශ්වය කියන ඔයාට මේ පරණ දේවල් ඉතින් අමතක කරලා දාන්න කියලා. ට්‍රිප් එකක් යන්න, එළියට යන්න, විනෝද වෙන්න. මෙන්න මේ වගේ ස්ථානයකදී ඔයාට අලුත් ආදරයක් හම්බ වෙයි කියන එක විශ්වය කියනවා. විශ්වයට ආදරය දාන්න. එතකොට ඉක්මනටම ඔයාට අලුත් ආදරයක් හම්බ වෙනවා. ඔය සීමා දාගෙන ඉන්නවා. එතනම ඔයා සමහරක් වෙලාවට අර පරණ හිටපු කෙනා වගේම කෙනෙක් හොයනවා. නැත්තම් ඔයා හිතාගෙන ඉන්නවා මට මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕනි. මෙන්න මේ වගේ රැකියාවක් කරන්න ඕනි. ඉතින් මේ වගේ සීමා දාගෙන ඉන්න හින්දායි ඔයාට තවම ආදරයක් ලැබෙන්නේ නැත්තේ කියලායි විශ්වය කියන්නේ. විශ්වය කියන ඔයාට මේ සීමා අයින් කරන්න කියලා. එතකොට ඔයාට පුළුවන් වාගේ අරමුණ කරා යන්න. ඔයා මේ වෙලාවේදී යොගදින් ප්‍රශ්නයක දෙන්නේ. ඔයාගේ යොගදිනේ සතුටක් නැහැ. ඔයා හිර වෙලා වගේ දෙන්නවා. සමහර වෙලාවට අනිත් කෙනාට නරක විදිහට බලපෑම් කරනවත් ඇති. දුෂ්කරතා එනවා. දෙන්නට දෙන්න විවෘතව කතා කරන්න ඕනේ ප්‍රශ්න ගැන. එතකොට ඔය දෙන්නගෙම සෞඛ්‍ය තත්ත්වය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා විශ්වය කියනවා. මොකද සෞඛ්‍ය තත්ත්වය පොඩ්ඩක් අඩුවක්. ඒ කියන්නේ පොඩි සෞඛ්‍ය ගැටලුවක් එන්න පුළුවන් කියන එක විශ්වය කියනවා. ධනාත්මක සිතුවිලි හැම වෙලේම උදාහරණ. ඍණාත්මක සිතුවිලි අපතුලින් අයින් කරලා දාන්න. ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට විශ්වය කියනවා ඔයාගේ මේ ප්‍රශ්න ඔය බොරුවට දාගත්ත ඒවා. ඒවයින් ඔයාට ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන්. අනිත් අය කියන දේවල් ගණන් ගන්න යන්න එපා. තමන්ගේ අභ්‍යන්තර හඬට සවන් දෙන්න. ඔයාට දැනෙන දේ කරන්න. අවධානමක් ගන්න. ඔයා හිර වෙලා ඉන්න දේ නිදහස් වෙන්න. කාලය ඇවිත් තියෙන්නේ. බය නැති විදිහට යන්න. අවධානම ගන්න. ඔයාට අලුත් ජීවිතයකට අලුත් අනාගතයකට යන්න ලැබෙනවා. අලුත් අත්දැකීම් විඳින්න ලැබෙනවා. ඉතින් විශ්වය කියනවා ඔයාගේ ඉදිරි කාලේ ඔයාට හොඳයි කියලා. ඔයා අලුත් වෙන්න ඕනේ. මෙන්න මේකයි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයා වෙනුවෙන් විශ්වය අරගෙන ආපු රේටින් එක. හරි. අපි දැන් බලමු ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා වෙනුවෙන් මොනවාද අපිට ලබා දෙන තොරතුරු පණිවිඩ කියලා. ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා මේ වෙලාවේ ආදර සම්බන්ධතාවයක් විඳවටු කෙනෙක්ද? එහෙම නැත්නම් විවාහේ
යුගදිවියෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක්ද? එහෙමනම් විශ්වය කියනවා මුලින්ම අහිමි වුණ බව පිළිගන්න කියලා. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න. විශ්වය ඔයාට කියනවා පිළිගන්නලු පෙර භවයකදී. එහෙමත් නැත්නම් පෙර ආත්මයේදී ඔයත් මේ වගේ දෙයක් කාට හරි කරලා තියෙනවා කියලා. අන්න ඒ නිසා තමයි ඔයාට මේ දේ උනේ කියලා ඔයාට පිළිගන්න කියලා. තව කියනවා හිත රිදවපුවාට සමාව දෙන්න. ඔයාට තියෙන දේ ගැන බලන්න. අර අහිමි වෙච්ච දේ ගැන හිතන්න යන්න එපා. ඒ ගැන සතුටු වෙන්න. විශ්වයට ස්තුතිවන්ත වෙන්න. මට මේ දේ අහිමි වුණාට මෙන්න මේ දේ තියෙනවා කියලා. හැමදේම සිද්ධ වෙන්නේ හොඳටයි කියලා හිතන්න. ඒ වගේමයි ඔයා ආදරයක් හොයන කෙනෙක් නම් තාම ආදරයක් නැතුව බලාගෙන ඉන්න කෙනෙක් නම් විශ්වය කියනවා ඉක්මනටම ඔයාට ආදරය කරන්න කෙනෙක් හම්බ වෙනවා කියලා. පවුලේ අය, යාළුවෝ ඔයාට සපෝට් කරනවා. තවත් විශ්වය කියනවා අපිට මේ ජීවිතේ ටිකක් විඳින්න. නිදහස ගන්න කියලා ඔයාගේ නිදහස හොයා ගන්න. ඔයාගේ ආදරය ලැබෙනකම් ආකර්ෂණීයව ඉන්න කියලා විශ්වය කියනවා. ඒ වගේමයි මේ වෙලාවේදී යුගදී ප්‍රශ්නයක ඉන්න කෙනෙක් නම් ඔයා මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න වලට කෑ ගහලා විසඳන්න බෑ. රණ්ඩු කරලා විසඳන්න බෑ. අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම ක්‍රමය තමයි ආදරය දාන එක. මේ හැම දෙයකම ආදරය දාන්න. හොඳට කල්පනා කරලා බලලා කාගෙන් හරි උපදෙස් අරගෙන කාගෙන් හරි උදව් අරගෙන ඔයාලට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියන එක විශ්වය කියනවා. කෑ ගහලා අපිට ප්‍රශ්න විසඳන්න බෑනේ. ඉතින් කාලය අරගෙන හිමීට මේ ප්‍රශ්න වලට ආදරේ දාලා හොඳට තේරුම් කරලා දීලා අනිත් කෙනාට එන්න එහෙමයි මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න වෙන්නේ. ඒ වගේමයි විශ්වය අපිට කියනවා ඔයා හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න කියලා. ඒ වගේමයි ඔයා හැසිරෙන විදිහ, ඔයාගේ ඇඳුම් පැළඳුම් මෙන්න මේ දේවල් පොඩ්ඩක් වෙනස් කරන්න. ඔයා නැවුම් වෙන්න. ඔයා අලුත් වෙන්න කියලා විශ්වය කියනවා. ඒ වගේමයි ඔයා මේ වෙලාවේ ධනය, රැකියාව ගැන ප්‍රශ්නයක දෙන්නේ. ඔයා අලුත් රැකියාවක් හොයන කෙනෙක් නම් ඔයා හොයන පැත්තෙන් නෙමෙයි ඔයාට රැකියාව ලැබෙන්නේ. ඔයා මේ වෙලාවේ ධනය ගැන ප්‍රශ්නික නම් ඉන්නේ ඔයාට ධනය ලැබෙනවා. විශ්වය කියනවා ගෙදර අයත් එක්ක එකතු වෙලා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. හැමෝත් එක්කම සතුට සමරන්න, සතුටු වෙන්න. සතුටු වෙන්න පුළුවන් වෙලාවෙදී සතුටු වෙන්න. ඔයාගේ රැකියාවේ සමහරක් විට ඉහළ තනතුරක් ලැබෙන්නත් පුළුවන්. ව්‍යාපාරය ඉතා සාර්ථක වෙනවා කියලා අපිට පෙන්වන්න කරනවා. හැබැයි ඔයාට ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. ඒ අතරේ ජීවිතේ විඳින්නත් අමතක කරන්න එපා. දිගු කාලින වැඩවලට මුදල් ආයෝජනය කරන්න. හැබැයි අනිත් අයගේ උදව් ගන්න. හොඳට හොයලා බලලා වැඩ කටයුතු කරන්න කියලා විශ්වය අපිට කියනවා. ඔයාගේ ධනය, දේපල සුරක්ෂිත විදිහට ආයෝජනය කරන්න කියලායි විශ්වය අපිට උපදෙස් දෙන්නේ. ඔයා මේ වෙලාවේදී වැඩක් බාර අරගෙන මග නතර කරලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාගේ වැඩේ ඉක්මනටම ඉවර වෙනවා කියලා අපිට කියනවා. හොඳ තීරණ ගන්න. අනිත් අය බාධා කරනවා නම් ඔයාගේ වැඩවලට ඔයාගේ පාලනය අතට ගන්න. ඔයාට ඉදිරියට යන්න පුළුවන් කියන එක පෙන්වන්න කරනවා. ඔයාගේ ව්‍යාපාර, ඔයාගේ රැකියාව සාර්ථක වෙනවා කියලා ඉදිරියට අපිට පෙන්වන්න කරලා සිටිනවා. ඉතින් මෙන්න මෙහිමයි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා වෙනුවෙන් විශ්වය අපිට තොරතුරු ලබා දුන්නේ. ඉතින් මම මුලින්ම මේ වීඩියෝ එක පටන් ගන්නකොට ඔයාලට කිව්වනේ ඔයාගේ මේ ප්‍රශ්න වලට ප්‍රශ්න විසඳ ගන්න පොඩි පිළියමක්, පොඩි රහසක් කියනවා කියලා. හරි, එහෙනම් මම ඔයාලට දැන් මෙන්න මේ රහස කියන්නම්. අපිට ඇත්තටම අපේ ප්‍රශ්න වලට, එහෙමත් නැත්නම් අපේ ලෙඩ රෝග වලට මේ වගේම අපේ ඍණාත්මක ශක්තිය නිවත් කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි පලිඟු වර්ග. එහෙමත් නැත්නම් මැණික්කල්. ඉතින් මෙන්න මේ වගේ පලිඟු මැණික් පැලඳීමෙන් අපිට පුළුවන් අපේ තියෙන ඍණාත්මක ශක්තිය නයින් කරන්න, අපේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න පුළුවන් අපිට මෙන්න මේ පලිඟු වර්ග පැලඳීමෙන්. ඉතින් අන්නේ පලිඟු වර්ග ගැනයි මම ඔයාලට දැනුවත් කිරීමක් කරන්න යන්නේ. මුලින්ම මම ඔයාලට කියන්නම් රෝස පලිඟුව ගැන. මම හිතන්නේ ඔයාලා හැමෝම මේ රෝස පලිඟුව ගැන දන්නවා. ඉතින් මේ රෝස පලිඟුව ආදරේ සංකේතය ලෙසයි සැලකෙන්නේ. ඉතින් මේ රෝස පලිඟුවක් පැලඳගෙන ඉන්නවා නම් කෙනෙක් විශ්වයට දැනනවා එයා විශ්වයට පණිවිඩයක් දෙනවා කියලා. මොකද දන්නවද එයා දෙන පණිවිඩය? මම ආදරය කරන්න කැමති. මෙන්න මේ ලොකු පණිවිඩය විශ්වයට යනවා. ඉතින් ඔයා රෝස පලිඟුවක් පැලඳගෙන ඉන්න කෙනෙක් නම් ඔයාගෙන් අන්නේ ශක්තිය එළියට යනවා. ඔයාගෙන් මේ පණිවිඩය එළියට යනවා. ඉතින්
ආදරයක් නැතුව බලාගෙන ඉන්න අයට ගොඩක්ම හොඳයි මේ රෝස පළඟුව පළඳින එක. ඒ වගේම තමයි හැම පිරිසිදු කරන්න. හැම පැහැපත් කරන්නත් මේ රෝස පළඟුව අපිට උදව් වෙනවා. ඒ වගේමයි අපේ තියෙන මොන හරි වේදනාවක් නැති කරගන්නත් මේ රෝස පළඟුව උදව් කරනවා. ඉතින් අපි ඊළඟට බලමු සිට්‍රින් කියන පළඟුව ගැන. ඉතින් මේ පළඟුව මොනවාද අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන? ආදරය, ඒ වගේම වැඩ රාජකාරී වලට, මේ පෞල් ජීවිතයේ මේ වගේ ප්‍රශ්න වලින් පීඩා විඳින ඔයාට මේ ගල ප්‍රයෝජනවත් වෙනවා. ඔයාගේ ධනාත්මක බව වැඩි කරගන්නත් අපිට මේ සිට්‍රින් කියන පළඟුව ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ වගේමයි ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන, ලෞකික වශයෙන් දියුණුව වර්ධනය කරගන්නත් අපිට මේ සිට්‍රින් කියන පළඟුව උපකාරී වෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ ඔයාලා හැමෝම අහලත් ඇති ඇමතිස්ට් කියන මේ පාෂාණ වර්ගය. ඉතින් අපේ හිත කැළඹිලා නම් තියෙන හැම වෙලාවෙම හිත එහෙම දුවනවා නම් හිත සංසුන් නැත්තම් මේ හිත සංසුන් කරගන්න, ඒ වගේම අපේ කෝපය නිවා ගන්න, අපේ ආධ්‍යාත්මික බව වැඩි දියුණු කරගන්න මේ පාෂාණය අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාර මට්ටමින් මොන හරි තීරණ ගන්නකොට අපිට සුබදායක තීරණ, අපිට වාසිදායක තීරණ ලබා ගැනීමට මේ ඇමතිස්ට් කියන පාෂාණය අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි චන්ද්‍රකාන්ති පාෂාණ. එහෙම නැත්නම් මූන් ස්ටෝන්. මම හිතන්නේ ගොඩක් අය මේ ගැන අහලත් ඇති. අහල නැති අයත් දැනුවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබව රවටන, ඔබ ආකර්ෂණය වෙන සහකරුවෝ සහකාරියගේ රැවටිලිකාරී ගති වෙනස් කරන්න මේ චන්ද්‍රකාන්ති පාෂාණයට හැකියාවක් තියෙනවා. මේ ගලට කියනවා සංචාරකයාගේ පාෂාණය කියලා. ඉතින් ඔයා කොහේ සංචාරයක යනවා නම් මේ සංචාරයකදී වෙන්න තියෙන අතුරු ආන්ත්‍රාවලින් ගැලවෙන්න අපිට මේ පාෂාණය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ටයිගයි. මම හිතන්නේ ගොඩ දෙනෙක් මේ ටයිගයි පළඳිනාව ගැන, ටයිගයි පාෂාණය ගැන නම් දන්නවා. මේ ටයිගයි භාවිතය තුළින් අපගේ තියෙන ධන වාසනාව වැඩි කරගන්නවා. ධන අවස්ථාව වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට මොන හරි අලුත් ව්‍යාපාර පටන් ගන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් ඇත්තට මේක ගොඩාක්ම ධන ආකර්ෂණය වෙන පාෂාණයක් තමයි මේ ටයිගයි කියන්නේ. ඒ වගේම යන්නර්ගේ අවධානය ආකර්ෂණය වැඩි වෙනවා. ඔයාලට කාදරා ජනප්‍රිය වෙන්න ඕන නම් මෙන්න මේ ටයිගයි බලන්දනාව ගොඩාක් වැදගත් වෙනවා. මුදල් සොයන්න අවස්ථාව වැඩි වෙනවා. අපේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඉලක්කවලට යන්න හොඳ අවස්ථාව උදා කරලා දෙනවා. ඒ වගේමයි මේ ටයිගයි බලන්දනාව භාවිතයෙන් අපේ තියෙන බඩවැල් වල උගුරේ ඇස්වල තියෙන අවහිරතා නැති වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මතක් කරලා සිටිනවා ආදරයෙන්. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේමයි ඔයාලගේ හිත දැවෙන ඕනම ප්‍රශ්නයක් සඳහා personal reading එකක් ලබා ගැනීමට, ඒ වගේම ඔයාලගේ හිත දැවෙන ඕනම ප්‍රශ්නයක් සඳහා healing එකක් ලබා ගැනීමට දැන් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ සඳහා 075 118යි 7889 කියන මගේ WhatsApp අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මට message එකක් තියන්න. ඉතින් බලාපොරොත්තු වෙන ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් හැමදේනම සතුටින් ඉන්න. ආදරේ හැමෝටම සුබ දවසක්.